මේක තියාගන්න මෙතන. කුඩාලා මගේ යන්නේ නෝනේ කාගේ. තුරා අපි දන්නේ නැහැ නේද කොහෙද යන්නේ කියලා. නෑ අපි දන්නේ බාප්පයි පුංචි තමයි. බබේ පුංචි නේ දන්නේ. ඔන්න අපි ආවා නයින් ආච් බලන්න. හැබැයි ඉතින් අපිට මාරම කට්ටක් තමයි කන්නුනේ. මොකද පහලට එන්න දුන්නේ නැහැ ලොකු වාහන වලට පහල ට්‍රැෆික් නිසා. හැබැයි ඉතින් කොහොම හරි අපිට පුළුවන් වුණා වාහනේම පහලට එන්න. ඉතින් හරිම ලස්සන තැනක්. හැබැයි ඉතින් මම පොඩි පඬිත වැඩකුත් කළා. මම ඔයාලට පෙන්නන්නම්කෝ ඒක ඉස්සරහට. ආ විතරක් දාලා මේ ලයිට් නෑනේ මෙතන. ලයිට් තියෙනවා තියෙන්නේ ලයිට් ඕනේ ළඟට. සුබ මොහොතින් පත්තු කරන වගයි. දුවන් දෙපා මෙහෙට. හේයි. ඊළඟේ කවුද පත්තු කරන්නේ? මම මේ කුඩාරමේ යදි නිදියන්නේ. හලෝ. අපි ඊයරා නිදාගත්තේ මේක ඇතුලේ. ඔන්න ඉතින් අපි කරපු වැඩේ. අපිට මේ වැඩේ කරන්න අපේ ආතම්මත් එකතු වුණා. ඉතින් කොහොම හරි අපි නයින් ආච් බල ඇවිල්ලා නැන්දලගේ ගෙදර ගිහිල්ලා නාලම තමයි එදා ගෙදර ආවේ. මෙන්න මේක තමයි මං කරපු පඬිත වැඩේ. ඒ කියන්නේ නයින් ආච් එකේ තාප්පේ උඩ නැගලා මම වීඩියෝ එකක් ගත්තා. තාප්පේ පොඩ කර උඩ ටික පොඩ ඇලේට වගේ තිබින්න 99 වගේ තමයි වේරුනේ. හැබැයි ඉතින් මට හරියට සතුටුයි. මොකද මම මේ වගේ වැඩවලට මාර ආසයි. ඉතින් මං කොහොම හරි ඒ වීඩියෝ එකක් ගත්තා ඔන්න.